ඉතින් මං කියන්නේ ඒකයි අර දැන් අරගොල්ලන්ට තියෙන්නේ ඒ ප්‍රාර්ථනාවක් තියෙනවනේ. මොනතරම්ද කියනවනම් ඉන්දියාවයි පාකිස්තානයි අතර ප්‍රශ්න හැදුනාම කියන කොළඹට බෝම්බ දාන්න යනවා. දැක්කද? ඒ කියන්නේ ඒක එතනින් එහාට ගිහිල්ලා මේ ජනාධිපතිවරයෙක් දෙසැම්බර් මාසේ අලුතෙන් පත් වෙනවා වගේ කතාවක්. ඔව් ඒක මම මේ කියන්නේ හරිද? මේතර කොච්චර මේ අපේක්ෂා බංගත්තට පත් වෙලාද හිතන්නේ. ඉන්දියාවයි පාකිස්තාන අතර ප්‍රශ්න මොනවාද? අපි ආරක්ෂක ගිවිසුමක් අසන්න කොළඹට බෝම්බ දාන්න යනවා. ඊයේත් අපේ හමුදා අපේ ආරක්ෂක ලේකම්තුමා ත්‍රිවිධ හමුදා පොතුරු ඔක්කොම පාකිස්තානයේ ඉඳන් දවස් 5ක අපේ ආරක්ෂක එකගතාවයන්ට සාකච්ඡා කරන්න ගිහලා අද තමයි ලංකාවට ආවේ. හරි. ඒතර අපේ ආරක්ෂක ලේකම් අපේ ත්‍රිවිධ හමුදාවේ එහෙද්දි පාකිස්තාන අපිට වෙලා බෝම්බ දානවා. බොරුද? ඒක නෙමෙයි ප්‍රාර්ථනය. අරේ මට මතකයි ට්‍රම්ප් ටැක්ස් එක ගහපු හැටි ප්‍රීතියෙන් පිනා යනවා. දැන් කඩා වැටෙනවා. හැඟලුම් කර්මාන්ත ඉවරයි ලක්ෂ ගණන් එළියට වෙන ප්‍රාර්ථනය. ඒ කියන්නේ මේගොල්ලෝ විනාශකාරීත්වය ප්‍රාර්ථනා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය ආරම්භලින් ප්‍රකාශය කියනකොටම කියනවා දැන් බිඳ වැටෙනවා. දාලා ගියේ. මොකද වාරිකේ ප්‍රමාද වෙලා. වාරිකේ අනුමත කරන්නත් තියෙන ජුනි මාසේ 18. දැන් ප්‍රමාදයි. බලන්න. ඒ කියන්නේ මේ තියෙන අර හරීම නපුරු සිහින දකින්න කැමති. කිසි සුබවාදී සිහිනයක් දකින්න අකමැති නපුරු සිහිනයක ඒගොල්ලෝ ජීවත් වෙනවා. හැම වෙලාවෙම විනාශකාරීත්වය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ තමයි මේ ජාත්‍යන්තර